අයිබෝන් සියලු දෙනාට සුබ දවසක්. මම අද කියලා දෙන්න හදන්නේ ඔයාලා කවුරු හරි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ට්‍රයිල් එකට යනවා නම් ට්‍රයිල් එකේදී ඔයාලට උමනා වෙයි එක්සැමිනර් සමහරලාට කියන්න පුළුවන් ඔයා පාරේ ටික දුරක් ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා ඔයාට පාරේ අයිනේ නතර කරන්න කියන්න පුළුවන්. එක්ක පාරේ දකුණු පැත්තේ අයින වම් පැත්තේ අයිනේ මොකක් හරි අයින එක ගොඩක් වෙලාවට අපි ඩ්‍රයිව් කරන පැත්තේම අයිනේ තමයි නවත්තන්න කියන්නේ. එක්ක සමහරවල්ට නවත්තලා රිවර්ස් එකකුත් ගන්න කියයි අතුරු පාරකට. දැන් අපි කොහොමද මේකට ප්‍රිපෙයාර් වෙන්නේ? අපි දැන් ගොඩක් වෙලාවට අපි පාරේ නෝමල් ඩ්‍රයිව් එකේ යද්දි තමයි එක්සැමිනර් මේක කියන්නේ කරන්න කියලා. දැන් අපි ඔටෝ වාහනයකදී කරන විදියයි මැනුවල් වාහනයකදී කරන විදියයි එක්ස්ප්ලেইন කරන්නම්. ඒවලට මම අද කරලා පෙන්නන්නේ ඔටෝ වාහනයක්. මගේ තියෙන්නේ ඔටෝ වාහනයක් නිසා. අපි මුලින්ම ඔටෝ වාහනයක් ගැන කතා කරමු. ඔටෝ වාහනේ දැන් අපි ඔටෝ වාහනේ ගිය මාරු කරන්න ඕනේ නැහැ ඩ්‍රයිව් කර ඉද්දි මැනුවල් එකගේ. දැන් අපි මෙහෙම ඩ්‍රයිව් කරගෙන යනකොට එක්සැමිනර් කියනවා අපිට අයින් කළා නතර කරන්න කියලා. එහෙම කිව්ව ගමන් මුලින්ම අපි කරන්න ඕන මේ මිරර්ස් බලන එක කරන්න ඕන. මොකද්ද ඇයි හේතුව? අපේ වාහනේට කිට්ටුවෙන්ම වාහනයක් එනවද කියලා බලන්න ඕන. මේ රෙව් මිරර් එක ඉම්පෝටන්ට් මේකෙදි. තව දෙයක් කියන්න ඕන. දැන් මම මේ කියන්නේ අපි UAE වල මෙහි ඩුබායි වල කරන ස්ටෑන්ඩඩ් එක. මන් දන්නේ ලංකාවෙත් මේ රෙව් මිරර් එක බලන්න කියනවද නැද්ද කියන එක. ඒක ඔයාලගේ ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර්ගෙන් අහන්න ලර්නර්ස් එකේ. මම කියන්නේ ස්ටෑන්ඩඩ් විදිය සයිඩ් මිරර්ස් දෙක බලනවා, රෙව් මිරර් එක බලනවා. ඊට පස්සේ තමයි ඉන්ඩිකේටර්ස් දාන්නේ. ඉන්ඩිකේටර් එක දාලා වාහනේ ටික දැන් වේගය අඩු කරගන්න ඕන. අපේ ටාගට් පොයින්ට් එකට කිට්ටුවට යනකොට ටික වේගය අඩු කරන්න. මුලින්ම ඇක්සලරේටර් එකෙන් කකුල අයින් කරලා වාහනේ ඔටෝමැටිකලි ස්ලෝ වෙන්න දෙන්න ඕන. ඊට පස්සේ ඒ ස්ලෝ වෙන ස්පීඩ් එක මදි වුණොත් ආපහු එතකොට බ්‍රේක් කරලා අයින් කරලා පාකින් ස්ලොට් එකට එන්න වෙන්න ඕන. හරි. මට දැන් මැනුවල් ඔටෝ වාහනයක් කියන නිසා මට ඒක අද එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. මැනුවල් වාහනේදී යනවා නම් දැන් මැනුවල් වාහනේ ගොඩක් ලාට පාරේ නෝමල් ඩ්‍රයිව් එකේ යනවා නම් යන්නේ එක්ක තර්ඩ් හරි ෆෝර්ත් හරි ෆිෆ්ත් තියෙනවා නම් ෆිෆ්ත් ගියර් එකේ යනවා. අපි තර්ඩ් ගියර් එකේ යනවා කියලා හිතමුකෝ. ට්‍රයිල් එකේදී අපිට ගොඩක් දුර වාහනේ ඩ්‍රයිව් කරන්න කියන්නේ නැහැනේ ළඟනේ. ඒ නිසා අපිට ගොඩක් ලාට තර්ඩ් එකේ ගියාම ඇති වෙයි ගොඩක් ලාට. දැන් තර්ඩ් එකේ යනවා කියමුකෝ. දැන් ඒකෙදිත් අර විදිහට එක්සැමිනර් කිව්වොත් වාහනේ අයින් කරලා නතර කරන්න කියලා මුලින්ම කරන්න ඕන අපි අර විදිහටම මිරර් චෙක් එක යන්න ඕන. ඉන්ඩිකේටර් එක දාන්න ඕන. ඉන්ඩිකේටර් එක දාලා අපි කරන්න ඕන බ්‍රේක් කරලා වාහනේ පොඩ්ඩක් වේගය අඩු වෙන්න දීලා බ්‍රේක් කරනවත් එක්කම කකුල ක්ලච් එකට ගිහිල්ලා තර්ඩ් එකේ ඉඳලා ගියර් එක සෙකන්ඩ් එකට එන්න ඕන. හරිද? බ්‍රේක් කරලත් වාහනේ වේගය අඩු වෙනවා. තර්ඩ් එකේ ඉඳලා සෙකන්ඩ් එකට ගියර් එක මාරු කළත් වේගය අඩු වෙනවා දැන්. ඊට පස්සේ දැන් ඉන්ඩිකේටර්ස් ලෙෆ්ට් ඉන්ඩිකේටර් එක දාගෙන යන්නේ. අනිවාර්යයෙන්ම ඔක්කොම කලින් ලෙෆ්ට් ඉන්ඩිකේටර් එක දාන්න ඕන. මොකද පිටිපස්සෙන් එන කට්ටිය දැනගන්න ඕන ඔයා අයින් කරනවා කියන එක. ඊට පස්සේ සෙකන්ඩ් එකේ චුට්ටු දුරක් ලාවට යන්න ගිහලා පොඩි දුරක් යන්න ගිහලා ආයේ ෆස්ට් එකට දානවා. තව ගොඩක් ස්පීඩ් එක අඩු කරන්න ඕන නම් ඔයාට සෙකන්ඩ් එකේ අර ස්පීඩ් එකෙන් ගිහිල්ලා පාකින් ස්ලොට් එකට එන්ටර් වෙන්න පුළුවන් වුණොත් කමක් නැහැ. හැබැයි රිස්ක් එකක් තියෙනවා. එහෙම ගිහිල්ලා ඔයාගේ වාහනේ වේගය ගොඩක්ම අඩු වුණොත් එන්ජින් එක එකපාරට ගැස්සලා නතර වෙන්න බලනවා. ඒ නිසා තවදුරටත් වාහනේ වේගය අඩු කරනවා නම් අනිවාර්යයෙන්ම සෙකන්ඩ් එකේ ඉඳලා ෆස්ට් එකට ගිහිල්ලා පාකින් ස්ලොට් එකට අඩු වෙන්න ස්ලෝ ස්පීඩ් එකකට ගිහිල්ලා ස්ලෝ ස්පීඩ් එකේ වාහනේ යනවා නම් වාහනේ ෆස්ට් එකේම තියෙන්න ඕන මැනුවල් වාහනයක්. නැත්තම් වාහනේ එන්ජින් එක ගැස්සලා නතර වෙනවා. ඒක තමයි මැනුවල් වාහනේදී කරන්න ඕන. හරි අපි දැන් මම පෙන්නන්නම් ඩ්‍රයිව් කරලා ටික දුරක් කොහොමද ඩ්‍රයිව් කරලා අපි අදාළ පාකින් ස්ලොට් එකකට එන්ටර් වෙන්නේ කියන එක. එන්ටර් වෙනකොට මොන වගේ දේවල්ද අපි චෙක් කරන්න ඕන බලන්න ඕන කියන එක. හරි දැන් මම මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතන අයින් කරලා නතර කරනවා. හරිද? මම ඕන දැන් ඉන්ඩිකේටර් එකට දානවා මේ මිරර්ස් බලලා. ඔන්න බලන්න මම මේ ටික වේගය අඩු කරලා ඔන්න මෙතෙන්ට ආවා. හරිද? ඔන්න බලන්න. දැන් ස්ටියරින් වීල් එක කරකවලා ඔන්න අයින් කරගත්තා. හරිද? ඔන්න දැන් මම පාකින් ස්ලොට් එකට එන්ටර් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මම ඔයාලට පෙන්නන්නම්. මේ බලන්න දැන් මේ සයිඩ් මිරර්ස් වලින් වාහනේ පේනවද? වාහනේ ගානටම පාරට පැරලලි පාක් වෙලා තියෙනවා. දැන් මේ පැත්තෙන් බලන්න මේ ගානට වාහනේ පාරට පැරලල් විදියට තියෙන මේ පේනවද? පාකින් එකකට එන්ටර් වුණාම ඔන්න ඔක ඉතාමත් වැදගත්. දැන් එක්සැමිනර් බලාවේ වාහනේ හරියටම පාරට කෙලින්ද තියෙන්නේ. පාරට ඇදේ නම් ගොඩක් කලාවට එක්සැමිනර් සැටිස් වෙන්නේ නැහැ. එයා සමහර වෙලට පාස් නොකරන්න පුළුවන්. ඉතින් ඕක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අපි ආයෙ සැරයක් කරමු තවත් වෙන තැනක.
ඔන්න මම ආපහු මෙන්න මෙතන පාකින් කරනවා මෙන්න මේ මෝටර් බයික් එකට ඉස්සරහින්. සිග්නල් ලයිට් දැම්මා මං මිරර්ස් බැලුවා. ඔන්න බලන්න මේ විදිහට එන්ට උනා ස්ටීරින්ග් එක බලන්න කොච්චරයිද මං කරකවන්නේ. බොහොම පොඩ්ඩයි. ඔන්න මම වාහනේ වේගය පොඩ්ඩක් අඩු කරගත්තා. හරිද? ඔන්න දැක්කද? අන්න මම පාකින් ස්ලොට් එකට ගානට බැලන්ස් එකට එන්ට උනා. ආපහු මම පෙන්නන්නම් ඔයාලට මේ මෙන්න බලන්න මේ. දැක්කද? මේ පැත්තෙන් බලන්න මේ. ගානට පාකින් ස්ලොට් එකේ මැද්දේ තියෙන්නේ වාහනේ. අපි තවත් තැනකට ඒ විදිහට යන් මම ඊට පස්සේ මේ ඊළඟ තැනට ගිහිල්ලා පාක් කරලා වාහනේ අයින් කරලා නතර කරලා ඔයාලට පෙන්නන්නම් රිවර්ස් එකක් ගන්න හැටි. දැන් මෙන්න මේ කාර් එකක් තියෙනනේ මේ සුදු පාට කාර් එක ඉස්සරහින් නතර කරනවා. ඔන්න බලන්න මම ඉන්ඩිකේටර්ස් දැම්මා. මේ මිරර්ස් බැලුවා. ඔන්න බලන්න මේ විදිහට ඉන්ට වෙනවා. ඔන්න මම මේ වගේ ප්‍රමාණයක් තමයි ස්ක්‍රීන් එක කරකැවුවේ. ඔන්න බලන්න. මෙහෙම යනවා. සයිඩ් මිරර්ස් වලින් බලනවා. ඔන්න බලන්න. මම පාකින් ස්ලොට් එකේ ගානට එන්ට වුණා. ඔන්න මම මේ විදිහට පාරේ යනවා. හරිද? මේ විදිහට පාරේ යනකොට මට මෙන්න මෙතන තියෙනවා ඉස්සරහා අර ස්ටොප් බෝඩ් එකට එහා පැත්තෙන් පාකින් ස්ලොට් එකක් තියෙනවා. හරිද? දැන් මට එතන නවත්තන්න කියලා අපි හිතමු එක්සැමිනර් කියනවා. හරිද? දැන් මම මේ විදිහට ඩ්‍රයිව් කරනවා. හරිද? දැන් ඩ්‍රයිව් කරලා ගිහිල්ලා මට එකතන නවත්තන්න කිව්වහම මම කරන්නේ මේ මිරර්ස් බලලා ඔන්න මම ඉන්ඩිකේටර් එක දානවා. හරිද? ඉන්ඩිකේටර් එක දාලා ඔන්න බලන්න මම මෙන්න මේ වගේ තැනකට පහු වුණාන් පස්සේ ඔන්න මම ස්ටියරින් එක ටර්න් කරනවා. හරිද? ඔන්න මම ටර්න් කරනවා. ටර්න් කරලා බලන්න කොහොමද ටර්න් කරන්නේ. ඔන්න දැන් පාකින් ස්ලොට් එකට එන්ට වෙනවා මම. හරිද? දැන් ඔන්න බලන්න මේ වගේ ගානක් ගියන් පස්සේ ඔයාලට මෙන්න මෙතනින් පේනවා මේ මෙතනින් පේනවා අපි පාකින් ස්ලොට් එකට දැන් එන්ට වෙනවා. දැන් මම ස්ටියරින් වීල් එක අනිත් පැත්තට ටර්න් කර ගන්නවා. නැත්තම් මගේ වාහනේ අර පැත්තේ බෆර් එක ගිහිල්ලා එජ් එකේ වදින්න පුළුවන් නේ. ඔන්න මම දැන් ටර්න් කර ගන්නවා. හරිද? ඔන්න බලන්න දැන් වාහනේ කෙලින් කර ගන්න ඕන පාකින් ස්ලොට් එකේ. ඔන්න බලන්න මේ මෙතනින් බලන්න ඔයාලට පේන්න පුළුවන් මෙන්න මෙතනින් බලන්න පුළුවන්. ඕන්න. හරිද? ඔන්න ඔය විදිහට. දැන් පොඩ්ඩක් දැන් කෙලින් කරගත්තා නම් හරි. ඔන්න බලන්න දැන් මේ සයිඩ් මිරර් එකෙන් ඔන්න ඔයාලට පේනවා ඉර. දැක්කද මේ? අන්න. පාකින් ස්ලොට් එකේ ගානට දැන් අර පැත්තේ දැන් ගැප් එක පොඩ්ඩක් වෙනස් කියලා හිතමුකෝ. ඕන්නම් ආපහු රිවර්ස් කරලා ඔන්න මම මෙහෙට රිවර්ස් කරලා ගැප් එක හදාගත්තා. ඔන්න බලන්න මෙහෙට ගත්ත ටිකක්. ආපහු අර පැත්තෙන් අර බලන්න අන්න ඔය විදිහට ආවා. දැක්කද? අන්න. ඔන්න. දැක්කද අර පැත්තෙන් ආවා. ඔන්න ඔය විදිහට ආවා. හරිද? දැන් ඔන්න ඊට පස්සේ පාකින් එකට දාලා පාකින් ස්ලොට් එකේ හරියටම නතර කරා. දැන් අපි මම ඊළඟට ඔය වගේ තැනක නතර කරලා රිවර්ස් එකක් ගන්න එකක් පෙන්නන්න. අතුරු සමහර වෙලාවට අතුරු පාරකට රිවර්ස් කරන්න කියලා කියයි එක්සැමිනර්. ඒ වගේ වෙලාවට ඒකත් ඉගෙනගෙන හිටියම වටිනවා. දැන් මෙහෙම යනකොට මෙන්න මට මෙන්න මෙතන නවත්තන්න කියලා කිව්වා කියමුකෝ. ඔන්න හරිද? නවත්තන්න කිව්වහම මං මිරර්ස් චෙක් කරලා ඔන්න බලන්න මේ විදිහට අයින් කරනවා. හරිද? ඔන්න බලන්න අයින් කරනවා වාහනේ. ඔන්න බලන්න දැන් මං එන්ට වෙලා තියෙන්නේ. දැන් මං ස්ටීරින් එක කරකවලා වාහනේ කෙලින් කරගන්න ඕන. ඔන්න බලන්න. දැක්කද? හරි. දැන් මේ දැක්කද මේ මිරර් එක? ඔන්න දැන් ස්ටීරින් එක ආයි කෙලින් කරගත්තා. දැන් වාහනේ හරියටම එන්ට වෙලා තියෙන්නේ. දැක්කද? හරි. දැන් ඊට පස්සේ අපි හිතමු එක්සැමිනර් කියනවාට රිවර්ස් කරන්න කියලා. රිවර්ස් එකක් ගන්න කියමුකෝ. මම දැන් ඔන්න රිවර්ස් කරන්න වාහනේ අපව එළියට ගන්න පාකින් ස්ලොට් එකේ. හරි මේකෙන් බලන්න මම එළියට ගන්නවා. අර පැත්තේ අර කර්බ් එකක් තියෙනවා. ඒ කර්බ් එක ගැන පරිස්සම් වෙන්න ඕන. හරිද? ඔන්න දැන් රිවර්ස් එකකට යනවා. වාහනේ යන්නේ කොහොමද කියලා ගානට පාරට පැරලල් යන්නේ. මේ මිරර් එකනුත් බලන්න ඕන. ස්පෙෂලි ඔයා මේකෙන් ගයිඩ් එකක් ගන්න තියෙනවා. මේකෙන්. ඔන්න බලන්න වාහනේ යන්නේ කොහොමද කියලා. ඔය බලන්න ස්ටීරින් වීල් එක මේ විදිහට කරකවන්න තියෙන්නේ. ඔය ස්ටීරින් වීල් එක බලන්න. වාහනේ යන විදිහට මෙහිමත් පිටිපස්ස බලනවා. මේ බලන්න මේ. ඔන්න දැන් ආපහු ස්ටීරින් එක ටික ටික ක්ලීන් කර ගන්න ඕන. නැත්නම් ඕවර් යනවා කර්බ් එකට. හරිද මේ? දැක්කද? අන්න. ඔන්න බලන්න දැන් ආපහු උන ක්ලීන් කර ගන්න ඕන. නැත්නම් වැඩි ඉපුර යනවා. දැක්කද? අන්න. දැක්කද? අන්න. ගානට ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තේ ඉඳ තියෙන හොඳටම. දැන් ඔන්න අපි ආපහු D එකට දාලා අනිත් පැත්තට යන්න තියෙන්නේ. රිවර්ස් එක අරගෙන ඉවරයි අතුරු පාරට. දැන් ආපහු යන්න කිව්වොත් මෙහෙට යන්න තියෙන්නේ. වාහනේ හරවගෙන අනිත් පැත්තට යන්න කිව්වොත් ඔන්න ඔය වගේ එකක් තමයි කරන්න තියෙන්නේ. හරි මං හිතනවා කාට හරි ගැටලුවක් තිබුණා නම් මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මං කර ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. පුළුවන් විදියට කරන්නම්. අපි ආපහු හමු තවත් අදගත ඉරින් සුබ දවසක් සිදු දෙනාට.